කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නයේම නීචව ගමන් කර ලග්නයට යෝගකාරක විවාහ බාධාගෙන දෙන ප්‍රධාන ග්‍රහය ආවන කුජ ඔබේ විවාහක ස්ථානය දකින්නවා. විවාහක ස්ථානයට සප්තම දෘෂ්ටිය යොමු කරනවා. මේ අනුව විවාහ පැත්තෙන් අසුබදායකයි. ඒ වගේම හවුල් ව්‍යාපාරිකයන් අතර ගැටලු ඇති වෙනවා. පැවති ගැටලු වැඩි දියුණු වෙනවා. හවුල් ව්‍යාපාර වලින් පාඩුගෙන දෙනවා. එහෙත් ඔබේ දේපල මව් ඥාතීන් ගැන පවසන අතර වෙන්නේ සිකුරු ග්‍රහයා මානවී නම් පංචමහා පුරුෂ යෝග බලයෙන් බුධ ග්‍රහයා සමග ගත කිරීම අනුවත් සිකුරු ඒ ස්ථානයේ දිග්බලව ගමන් කිරීම අනුවත් මේ සතිය ඔබට දේපල වලින් ලාභ ලැබෙනවා. මව් පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව්. ඒ වගේම නව දේපලක් යාන වාහන වැනි දෙයක් මිලදී ගැනීමට සූදානම් වන්නේ නම් කටක ලග්න ඔබට ඒ වාසනාව හිමි වෙනවා. ඉතා පහසුවෙන් ඉතා ලාභදායී අන්දමින් ඔබට රැකියාව පැත්තෙන්ද සුබයි. රැකියාව හේතු කොටගෙන සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලැබෙන අතර රැකියාව අපේක්ෂාවෙන් පසුවන කටක ලග්න ඔබට සුබදායක ආරංචි ලැබෙන රැකියාවන් සම්බන්ධව. එසේම ඔබේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනි සඳු ග්‍රහය ඔබේ ලග්නාධිපති වෙමින් උච්චව ගමන් කරනවා. මේ අනුව ආර්ථික අතින් ඔබට සුබදායකයි. ඒ වගේම උසස් මිතුරන් ඔබට ඇසුරට ලැබෙනවා. ඔබේ මව් අසනීප තත්ත්වයේ මේ සතියේ පසුවන්නේ නම් මව්ට ඒ අසනීප වලින් සුවය ලැබීමක් පෙන්වන්න කරනවා. සුභ අංකය මේ සතියේට කටක ලග්න ඔබට අංක 4.